Hi guys, welcome to my YouTube channel. අද vlog එක 2025 දෙසැම්බර් 31 වෙනිදා. ඒ කියන්නේ අවුරුද්දේ අන්තිමම දවස කොහොමද ගෙවුනේ කියලා. දවස පටන් ගත්තෙම කැම්පස් එකෙන්. අද අපිට ලෙක්චර්ස් දෙකක් තියෙනවා. සේරටම කලින් යාළුවෝ ටික හොයාගෙන ඉන්න ඕනි නිසා මායි මගේ යාළුවා යනවා අනිත් යාළුවව හොයාගෙන. පේන විදිහට අද නම් කැම්පස් එකේ කට්ටිය ටිකක් අඩුයි. හරි, ඔන්න ඉතින් අනිත් යාළුවවත් හොයාගත්තා. අද ලෙක්චර් එකට ඉන්නේ අපි 3 දෙනා විතරයි. තව එක්කෙනෙක් ඉන්නවා. එයා නම් අද ආවේ නැහැ. අද නම් ලෙක්චර් හෝල් එක තියෙන තැනවත් අපි දන්නේ නැහැ. කොහොම හරි ඉතින් හෙන වටයක් ගිහිල්ලා අපි 3 දෙනා අන්තිමට හොයාගත්තා ලෙක්චර් හෝල් එක තියෙන්නේ මෙන්න මෙතන කියලා. ලෙක්චර් එක ඉවර වෙලා මොන හරි කන්න කියලා හිතන් ගියාම අපේ වෙලාවට ඉතින් කැන්ටින් එකත් වහලා. වෙන කැන්ටින් එකකට යන්න තියෙන කම්මැලිකමට ගෙදරින් ගෙනාපු කෑම එක මොන්නයි කනවා කියලා ඉතින් අපි හිතාගත්තා. යාළුවෝ ටික එක එක ඩිපාර්ට්මන්ට් වල ඉන්න හින්දා ඒගොල්ලොත් එනකන් අපි 3 දෙනා ඉතින් මෙතනට වෙලා හිටියා. කොහොම හරි එක යාළුවෙක් ආවා. එයා නම් ඉතින් එයාගේ තිබ්බ වැඩක් කර කර හිටියා අනිත් අය එනකන්. ඔහොම ඉන්නකොට ඔක්කොම කට්ටිය ඉතින් ආවා. කන්න තිබිච්ච හදිසියට මුකුත් වීඩියෝ කරගත්තේ නැහැ. අනිත් යාළුවෝ ටික නම් එයාලගේ ලෙක්චර් එකට ගියා. අපිට පොඩි වෙලාවක් තිබ්බ හින්දා කැම්පස් එක වටේ පොඩි රවුමක් දාන්න ඉතින් හිතුවා. ගස්වල හැදිලා තියෙන කෙඩිවලට සාධාරණයක් කරන්න අමතක කරෙත් නෑ ඉතින්. ඔහොම ඉද්දී දන්නේම නැතුව ඊළඟ ලෙක්චර් එක තියෙන වෙලාවත් ආවා. ඉතින් දැන් මේ අපි යන්නේ ලෙක්චර් හෝල් එක හොයාගෙන. තාම ඉතින් ළමයි කවුරුත් ඇවිල්ලත් නෑ. කොහොම හරි ඉස්සරහම පුඩු ටික පාස් කරගෙන ගිහිල්ලා පිටිපස්සෙන් අපි දෙන්න ඉඳගත්තා. ලෙක්චර් එක පටන් ගත්තේ මෙච්චර සතුටින් හිටියට ඉවර වෙද්දි නම් හිටියේ මෙහෙම නෙමෙයි. Very nice to videos you can see 1000 not addition or less or something like that and you recount. So what do you think? අද දවසට අපිට තිබ්බ ලෙක්චර්ස් ටික ඔහොම ඉවර වුණා. ආයෙත් ඉතින් කැම්පස් යන්න වෙන්නේ නම් ලබන අවුරුද්දේ තමයි. එකමත් රටක ආයේ අමාපෙන් හසකෙන් යයි පිපින්නම් විදින්නම් ආදරේ වයන්නම් හදවිනාවේ සුපෙන්. ඊට පස්සේ මම කෙලින්ම ෆිටෝ එකට ආවා. මොනා වුණත් 2025 අවුරුද්දට හොඳ විදිහට සමු දෙන්න ඕනේ. ඒ නිසා මේ අවුරුද්දට කන්න වෙන අන්තිම පීසා එකත් කාලා මම ගෙදර යන්න ලෑස්ති වුණා. ඔන්න ඔහොම තමයි අද දවස වගේම මේ අවුරුද්ද මම ඉවර කළේ. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි බයි.